සුබ දවසක්. අද දෙවියන් වහන්සේ ගලාති පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය සහ ද්විතීය කතාව 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට පළවෙනි පදයේ සිට 31 වෙනි පද දක්වා ඔයගොල්ලෝ කියවන්න. දෙවියන් වහන්සේ මොන ආකාරයේ කෙනෙක්ද කියලා ඒකේ සඳහන් වෙනවා. අපි ඕනම කෙනෙක් යම් දහමක් හෝ යම් දෙයක් හෝ මොන දෙයක හරි නියැලෙද්දී අපි පුද්ගලයා එහෙම නැත්නම් ඒ දේ කුමක්ද කියලා වටහාගෙන ගමන් කරන්න ඕන. මගේ දෙවියන් වහන්සේ කවුද? මගේ දෙවියන් වහන්සේ මොනවටද ආස? මොනවද උන්වහන්සේගේ ගතිගුණ? මේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා. අපි ඊට පස්සේ තමයි අපි දෙවියන් වහන්සේට සේවය කරන්නේ. ආයතනයක වුණත් ප්‍රධානියා කවුද කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට ඒ ආයතනයේ ජීවත් වෙන්න බෑ. එතකොට ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ තියෙනවා මම සේවය කරන්නේ මිනිස්යාටද එහෙම නැත්නම් දෙවියන් වහන්සේටද කියලා මම ඉස්සෙල්ලා තේරුම් ගන්නවා. වටහා ගන්නවා. මම මිනිස්යන්ට සේවය කරනවා දෙවියන් වහන්සේ කියනවා නුඹ මාගේ දාසයෙක් වෙන්න බෑ කියලා. ඒතර අපි කිතුණු හැටියට ක්‍රිස්තියානි ජනතාව හැටියට කිතුණු පූජකයෝ හැටියට මිනිස්යන්ට ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න ඕන. මොන කාරණාවල අපි සිටියත් අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ අපට දුන්නා වූ ඒ කාරණාව තුල ජීවත් වෙන්න. ඒකේ තේරුම අනිත් ආගම් අනිත් දේවල් විවේචනය කරන එකවත් ඒගොල්ලන්ට අපහාස කරන එකවත් නෙවෙයි. කිතුණෙක් හැටියට අපි තුලින් අපි පාස්ටර් කෙනෙක් හැටියට අපි දේව දරුවෝ හැටියට අපි පූජකයෝ හැටියට අපි තුලින් ජේසුස් වහන්සේ දකින්න මේ ලෝකෙ මිනිස්සුන්ට ඉඩ සලස්වා දී යුතුයි. ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. වෙන කිසි දෙයක් වැඩක් නැහැ. අපි මොනවා කරත් වැඩක් නැහැ. අපිව දකින්නකොට අපි තුලින් ජේසුස් වහන්සේ නියෝජනය වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු කියයි මෙන්න කිතුණුව මෙන්න මේගොල්ලන්ට තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ කියන්නේ කියලා. අපහාසය පැමිණෙන දෙවියන් වහන්සේ. ඒතර ද්විතීය කතාව 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ අපි ගත්තොත් උන්වහන්සේ පැහැදිලි ලෙස කියනවා මා සමාන නුඹලට ලංව සිටින නුඹලට සියලු දේ කරලා දෙන වෙන දෙවි කෙනෙක් වෙන කාටද ඉන්නේ කියලා දෙවියන් වහන්සේ පැහැදිලිවම අහනවා. ඉතින් එහෙම අහනවත් එක්කම අපි දන්නවා ශුද්ධ යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ තියෙනවා මාර්ගය සත්‍ය ජීවනයේ මම වෙමි මා මගින් මිසක් වෙන කිසිම කෙනෙක් ස්වර්ග රාජ්‍යයට පැමිණෙන්නේ නැහැ දෙවියන් වහන්සේ වෙතට එන්නේ නැහැ කියලා. ඉතින් අපි පැහැදිලිවම දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනකොට අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ සතුටු කරන්න. ඒ විදිහ තමයි දෙවියන් වහන්සේ කිව්ව උන්වහන්සේ පොරොන්දු වුණා වූ දේවල් අපේ ජීවිතේ අපිට ලැබෙන්නේ. අපි මිනිස්යන්ව සතුටු කරන්න පෙනීමට නොඑක් දේ කරලා අපිට හිතන දේ කරලා හිතන දේවල් වල ජීවත් වෙලා අපි දෙවියන් වහන්සේට යාඥා කරන දෙවියන්ගේ වහන්සේ අපිට උත්තර දෙන්න අපි ඔබගේ දරුවෝ කියලා. නමුත් දෙවියන් වහන්සේ කියනවා නුඹ සැබවින්ම මගේ දරුවෙක් නම් නුඹ මට සේවය කළ යුතුයි. අපි දන්නවා සේවය කියන්නේ මොකක්ද? අපි ස්වර්ග රාජ්‍ය වනාහි මිනිස්සෙක් විසින් පොළවේ බීජ වැපිරීමට සමානයි. අපි මිනිස්සුන්ගේ හදවත් වල බීජ පැල කරන්න ඕන. වෛරයේ බීජ නෙමෙයි ප්‍රේමයේ බීජ පැල කරන්න ඕන. දෙවියන් වහන්සේ අපිට දුන්න ඩියුටිය අපි හරියට කරන්න ඕන. එතකොට දේව රාජ්‍ය මේ පොළවේ බිහි වෙනවා. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය බිහි කරන්න මේ පොළවේ දෙවියන් වහන්සේ එව්වා ඒ තානාපතිවරු. අපි අපේ වැඩේ කරන්න ඕන හරියට. අපි මිනිස්සු සතුටු කරන්න මිනිස්සු පසුපස ගියොත් කවදාකවත් දෙවියන් වහන්සේ සතුටු කරන්න බෑ. දෙවියන් වහන්සේ සතුටු කරන්න බැරි වුණාම දෙවියන් වහන්සේගෙන් දේවල් අපේ ජීවිතේට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ අපේ තුලින් උන්වහන්සේ ඉටු කරන්නේ අපි උන්වහන්සේගේ දේ කරන විට. එහෙනම් අපි මිනිස්සු සතුටු කරන්නේ නැතුව උන්වහන්සේ සතුටු කරන්න ලෑස්ති වෙමු. මේක තමයි කිතුණු පූජකයාගේ නැත්නම් කිතුණු දරුවාගේ ඇදලිවන්තයාගේ ගෝලයාගේ වගකීම. ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්තුති හැම කෙනෙකුටම.